හරි. පේපර් එකේ ඊළඟ ගාන තියෙනවාට 4x වර්ග ඍණ 25 සාධක හොයන්න කියලා. ළමයි ඔයාට මේ 4 25 කියනවා පේනකොට තේරෙන්න ඕනේ මේ වර්ග දෙකක අන්තරයට යන්න කියලා. මම ඔයාලට කියලා දුන්නා පාඩමේදී මතක ඇති a වර්ගයේ ඍණ b වර්ගය කියලා තිබ්බොත් මෙයා සාධක කඩන්න පුළුවන් මොකක් විදිහටද? a ඍණ b a ධන b කියලා. සාධක කඩන්න පුළුවන් a ඍණ b a ධන b කියලා. හරි? එහෙනම් අපි අර උඩ එක බලමු. අපි උඩ එකේ තියෙනවා දැන් 4x වර්ගය ඍණ 25. මෙයා ඔයාට දන්නවා අපි ඔයාට මම කියලා දීලා තියෙනවා වර්ග දෙකක අන්තරය ගන්නට සාධක කියන පාඩමේදී දෙකේ වර්ගය x 4 කියන්නේ දෙකේ වර්ගය x වර්ගය. මේ ඇවිල්ලා 25 කියන්නේ පහේ වර්ගය. එතකොට අපිට මේ දෙන්න ලියන්න පුළුවන් මේ තියෙන්නේ බලවල ගුණිතය. ඕනනම් ගුණිතයක බලය විදිහට හරවන්න පුළුවන් මේ ඇවිල්ලා කෙලින්ම 2x ගේ වර්ගය. ඍණ පහේ වර්ගය. ඔන්න වර්ග දෙකක අන්තරයක් ලැබුණා. වර්ග දෙකක අන්තරයේ සාධක කඩන්න කොහොමද? මෙයා නිකන් a වර්ගයේ ඍණ b වර්ගයේ වාගේ. මෙයාව කඩන්න පුළුවන් a ඍණ b a ධන b කියලා. කොහොමද? 2x ඍණ 5යි ඊට පස්සේ 2x ධන 5යි කියලා වර්ග දෙකක අන්තරයේ සාධක කඩන්න පුළුවන්. a ඍණ b a ධන b